හැමෝටම ආයුබෝවන්. මේ කර්මාන්ත කරුවන්, ඒ වගේම තේ වැවිලි කරුවන් මේ වෙද්දී අසිරු අවස්ථාවක පස් වෙන වෙලාවක ජාතික තේ වැවිලි කරුවන්ගේ සංගමයේ ලෙස අපි අද හදිසි කාර්යක රැස්වීමක් කැදෙව්වා. මම ජාතික තේ වැවිලි කරුවන්ගේ සංගමේ සභාපති, ඒ වගේම අපේ අනුශාසකතුමා නායක විජේකෝන් මහත්මයා ඉන්නවා. ඒ වගේම අප සංගමේ රබර් අංශයේ ප්‍රධාන අනුශාසක අමරවංශ මහත්මයා, ඒ වගේම කාර්යක කමිටුවේ අපේ තේජස්වි මහත්මයා සහ හර්ෂ සොයුරා ඉන්නවා. ඉතින් අපි අද විශේෂයෙන් තේ වැවිලි කරුවන් වෙන ඔබගේ ගැටලු සම්බන්ධයෙන් අපි පළමුව වගා කරුවන් එහෙම නැත්නම් වැවිලි කරුවන් ලෙස අපිට කළ හැකි යමක් වේ නම් මේ ශේෂ්ත්‍රය රැක ගැනීමට ඒ වෙනුවෙන් අපි කතා කරලා කරන්න ඕන ටික තමයි අපි මුලින්ම සාකච්ඡාවට යෙදුනේ. අපි ඒ අනුව ඒ කාරණා අපි මෙසේ පෙළගස්සනවා. විශේෂයෙන් තේ වැවිලි කරුවන් විදිහට අපි පළවෙනිම කරන්න ඕන වැඩක් තමයි වගා බිම හඳුනා ගැනීම. විශේෂයෙන් වගා බිම හඳුනා ගැනීම කියලා කියන්නේ මේදී අපි අපේක්ෂා කරනවා ගොඩක් අය සතුව වගාව තියනවායි. අක්කර ගණන් වලින් අක්කර 2ක් 3ක් 4ක් 10ක් 15ක් 20ක් නේද? ඒ විදිහට තියෙනවා. නමුත් මේ ප්‍රමාණය ඇහුවොත් කියන්නේ මට මෙච්චර ඉඩමක් තියෙනවා. නමුත් ඇත්තටම මේකේ තේගස් කොපමණ තිබෙනවද? ඒ කියන්නේ බැලුවොත් එහෙම මම්මාවක් තිබෙනවා. ඒ කියන්නේ ඒකේ ගෙවල් ඉදි කරලා තියෙනවා, පොඩි වෙනත් වගාවන් දාලා තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක බලද්දි සමහර විට වගාව ගත්තොත් එහෙම අර નિયમિત භූමි ප්‍රමාණයට සල්ලන ආකාරයට නැහැ. ඉතින් එවිට අපිට සමහර වෙලාවට දැන් අපි හිතමුකෝ අපි කෙනෙක්ගෙන් අහුවොත් එහෙම කෙනෙක් උපදේශනයේ සදාපෙන් අහනවා මහත්යව කොච්චර පොහොර මිටි ප්‍රමාණයක් දාන්න ඕනද? එතකොට අපි කියනවා පොහොර ඔයාගේ අක්කර කොච්චර තියෙනවද? අක්කර 2ක් නම් අපි හිතුවොත් පොහොර කොට 6ක් දාන්න කියන එක ප්‍රායෝගිකද නැද්ද කියලා තීරණය කරන්න එයා කොච්චර ගස් ප්‍රමාණයක් උරුම කරුවෙක්ද කියලා බලන්න ඕනේ. ඉතින් ඒ ගැන තමයි අපි විශේෂයෙන් හඳුනාගත් කාරණයක්. මොකද මේ සම්බන්ධයෙන් අපේ වැවිලි කරුවන් ඒ වගේම රජයේ ආයතන නිලධාරීන් පවා දැනුවත් නැහැ. ඉතින් ඒ වෙනුවෙන් අපි මේ වගා බිම හඳුනා ගැනීම කියන එක අපි යෝජනා කරනවා. ඔබේ කොපමණ ගස් ප්‍රමාණයක් තිබෙනවද? ඔබට කොපමණ ඒ අක්කර ප්‍රමාණයක ඔබේ ඉඩම තිබුණාට වැඩක් නැහැ. ඔබට කොපමණ වගාව තියෙනවද කියලා බලන එක. අපි දෙවෙනි කාරණේ විදිහට වගාවේ වයස විශේෂයෙන් ඔබ දන්නවා අපි ප්‍රධාන වශයෙන් තේ වගාව රිකිලි තේ ඇට තේ විදිහට නිර්ණය කර ගන්න පුළුවන්. ඒ රිකිලි තේ තමයි දැන් මේ වෙද්දී 80ක් විතර කුඩා තේ ගොවීන් සතුව තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ රිකිලි තේ සම්බන්ධයෙන් අපි දන්නවා අවම ගත්තොත් එහෙම වයස අවුරුදු 20ක් 25ක්, ඒ වගේම උපරිම වයස අවුරුදු 25ක් 30ක් ඒ කාලය තුල මේ වගාව නැවත යාවත් කාලීන කළ යුතුයි. ඒ කියන්නේ නැවත වගාවකට යොමු විය යුතුයි ඒ උපරිම ආදායම ලබා ගැනීම සඳහා. දැන් අපි ගත්තොත් එහෙම මේ නිවැරදිව මේ වගාව පාලනය කරගෙන යාමේදී වැදගත් කරුණු කාරණා තිබෙනවා. ඒ තමයි අපි වගාව ගත්තොත් එහෙම මේ පෙදපාසි නිවැරදිව ඉවත් කර ගැනීම, සෙවන කළමනාකරණය, පාංශු සංරක්ෂණය, නිවැරදි කාලට තේ කප්පාදුව, විශේෂයෙන් මේ මොයිසින් ඇන්ඩ් පර්මින් වගේ මේ කාරණාවලට වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් එහෙම වුණොත් මේ වගාවේ වයස වැඩි කරගන්න පුළුවන්. අවුරුදු 20 කාල සීමාව අපිට දීර්ඝ කරගන්න පුළුවන් අවුරුදු 25ක් 30ක් දක්වා. හොඳයි. ඊළඟට නිවැරදි දළු නෙලීම. දැන් අපි සතියක දළු රවුම අපේක්ෂා කරනවා. B60 වගේ වැඩසටහන් යනවා. ඒ වයින් අපි බලාපොරොත්තු වෙනවා ගුණාත්මක තේ දැල්ල කර්මාන්තශාලාවට බාර දෙන්න. එතකොට වැවිලි කරුවන් විදිහට අපි සතියෙන් දළු නෙලාගත්තොත් තමයි මේ ගුණාත්මක දැල්ල අපේ වත්තෙන් එළියට දාන්න පුළුවන්. ඉතින් ඒ හන්දා අපි එතනදී මේ B60 වගේ වැඩපිළිවෙල අනුව නිවැරදි දළු නෙලීම අපි බලාපොරොත්තු වෙන දින 7, අවමේ දින 7, උපරිමයේ දින 10කටවත් එතනින් එහාට නෑ යන්න මේපා. ඉතින් ඒක ඔයාලට මතක් කරන්න කැමතියි. එතකොට මේ දළු නෙලීමේදී තව අත්‍යවශ්‍ය කාරණයක් සුලග අනිවාර්ය කාරණයක්. විශේෂයෙන් සුලග වැඩි නම් ඔබට සිද්ධ වෙනවා සෙවන සාග සිටවන්න මේ සුලග පාලනය කරගන්න. මොකද සුලග වැඩි වුණොත් ඔබේ දැල්ල නිවැරදිව තේ කර්මාන්තශාලාවට බාර දෙන්න බෑ. ඒ කියන්නේ කුඩා වංගි දළු තමයි යන්නේ. වංගි දැල්ලේ අර નિયમિત මොයිස්චර් එක එන්නේ නැහැ නේ. ඒකට ඒ වුණාම කර්මාන්තශාලාවට හොඳ ගුණාත්මක තේකොළ හදා ගන්න බෑ. ඊළඟට ජලය අපි බලාපොරොත්තු වෙන්නේ 80%ක්ම ගොඩක් වෙලාවට ලංකාවේ තේ කුඩා තේ ගොවින්ට බලාපොරොත්තු වෙන්නේ වර්ෂාපතනෙන්. අපිට ප්‍රධාන වර්ෂාපතනයේ සංවාහන මෝසම් වාසුලි වගේ වර්ෂාපතන ලැබෙනවා. ලංකාවේ බොහොමයක් මාස 12න් මාස 10ක් පමණ වර්ෂාපතනයේ තිබෙනවා. ඒ නිසා වර්ෂාපතනයේ අපිට ගැටලුවක් නැහැ කියලා හිතන්න පුළුවන්. නමුත් ඔබේ තේ වගාව අතර යම් ප්‍රමාණයක් තිරසර ආකාරයට
මේ වගා කළ හැකි තැන්වල සෙවන සාකත් සිටුවා ගැනීම වැදගත්. ඉතින් ඒක අපට අවශ්‍යයි වර්ෂාපතනට යම් ඍජුව බලපාන හිරු එළිය. හිරු එළිය වැටෙන්නේ නැති තැන් තිබෙන්න පුළුවන් තේ වගාවට. ඉතින් එහෙම තැන් මම හිතන්නේ තේ වගාවට සුදුසු කියලා හිතන්න අමාරුයි. ඔබ ඒ වෙනුවෙන් වෙනත් වගාවන් වලට යොමු වීම වැදගත්. මොකද ඒක අර ආදායම නොලබා ඔබ නඩත්තු කරනවට වඩා හිරු එළිය ලැබෙන ස්ථානවලට වගාව පවත්වාගෙන යාම ව්‍යාප්ත කිරීම වැදගත්. ඒ වගේම සත්හානි පිළිබඳ පොඩි වාර්තා වෙන්නවා. ඉත්තෑව කනවා, හාව කනවා, මීමින්නු කනවා. ඉතින් මේ සම්බන්ධෙනුත් යම් ආරක්ෂණ වැඩපිළිවෙලක් ඕගොල්ලන්ට වැටක් යොදන්න, දැල් යොදන්න, ඒ වගේ කාරණා සම්බන්ධයෙන් අපි ඔබට දැනුවත් කරන්න කැමැතියි. ඒ වගේම කාබනික ද්‍රව්‍ය එකතු කිරීම, විශේෂයෙන් ලාඩප්ප, ඇල්බීසි වගේ ගස් අර අපි කලින් කිව්වා වගේ සෙවන කළමනාකරණය සඳහා අවශ්‍ය වෙන මේ ලාඩප්ප, මේ ඇල්බීසියා, ඊට අමතරව මේ උඩරට පළාත්වල, මැදරට පළාත්වල සබුක්කු, පෙරබදු වගේ ඒවා ඔබ වගා කරන්න. එතනින් ඔබට යම් ආකාරයකට මේ කාබනික ද්‍රව්‍ය හිඟකම මගහරවා ගන්න පුළුවන්. ඒ කියන්නේ නිවැරදි පසක් ඔබට අවශ්‍ය කරන සොයිල් එක හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ සොයිල් එක සංරක්ෂණය කරනකොට අපි වැදගත් දෙයක් තමයි මේ කාණු පද්ධති, ගල් වැටි වගේ ඒවා ආරක්ෂා කරන එක. ඒවා සංරක්ෂණය කරගන්න එක. මේ විශේෂයෙන් අපි මතක් කරන්න කැමති අපේ වැවිලිකරුවන්ට බොහොම ආදරේ මේවා සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. මොකද අපි ආණ්ඩුවටම විතරක් බැන ඉඳලා බෑ. අපි අපේ වගකීමත් කරන ගමන් තමයි ආණ්ඩුවට අභියෝග කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ජාතික තේවැවිලිකරුවන්ගේ සංගමයේ ලෙස අපි ඔබෙන් බොහොම කාරුණිකව ඉල්ලනවා අපි මේ වැඩ ටිකක් කරගෙන ඉමු ඉස්සෙල්ලා. එතකොට ඔබට ඊල් ක්‍රොප් එකේ යම් ප්‍රමාණයක් වැඩි කරගන්න පුළුවන්. අපි ඒ වගේම ආණ්ඩුවට පැත්තෙන් අපි මතක් කරන්න තවත් යෝජනා තියෙනවා. ඒ තමයි මේ ඉදිරිපත් කරන කාරණා සියල්ලම අපේ වැවිලිකරුවන්, උඩා තේවතු වැවිලිකරුවන් කළා. මේවා අධීක්ෂණය කරන්න, මේවට පිළිබඳ දැනුවත් කරන්න, මේවා පිළිබඳ පරිශ්‍රණය කරන්න තිබෙන ආයතන රජයේ ආයතන. ඒවා තමයි TRI, උඩා තේවතු සංවර්ධන අධිකාරිය, T-බෝඩ් එක වගේ ආයතන. ඉතින් මේවා මේ නිලධාරීන් යාවත්කාලින වෙන්න ඕන. මේ සම්බන්ධයෙන් තව දුරටත් ඒගොල්ලෝ අප්ඩේට් වෙන්න ඕන. දැන් අපි මේ කාරණා සමහර වෙලාවට පෞද්ගලිකව අපි කතා බහ කරාට විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ බර අපි හැමෝම එකතු වෙලා අදින්න ඕන. දැන් මේ දවස්වල කබා දිනවනේ. ඉතින් අපි මේ පෞද්ගලික අංශයේ අපි වෙනම කබයක් ඇදලා අරගොල්ලෝ වෙනම ඇද්දොත් මේක හරියන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝම එක පැත්තට මේ කබේ ඇද්දොත් තමයි මේ වගාව ගොඩ ගන්න පුළුවන්. කර්මාන්තයක් විදිහට ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් 70%ක් විතර කවුද මේ දල සපයන්නේ කුඩා තේ වතු වැවිලිකරුවන්. ඒ අය අක්කර 10 15ට අඩු මේ කුඩා තේ වතු වැවිලිකරුවන් නිසා අපි යෝජනා කරනවා මේ රජයේ නිලධාරීන් ගොඩක් වෙලාවට චෝදනා දිනනවා මේ ඒ අයට. ඒ අය බලන්නේ මේ මහ පරිමාණ තේ වතු පමණයි කියලා අපේ මැසිවිලි නගනවා අපේ සමාජිකයෝ. ඉතින් ඒ හන්දා එයාට අපි යෝජනා කරනවා දලුවස්සන්න වැඩියෙන් දෙනවා නම් ඒ වෙනුවෙන් ඔබේ ප්‍රමුඛතාවය දෙන්න ඕන. කුඩා තේ වැවිලිකරුවන් වෙනුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් දෙන්න ඕන. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු කරන්න කියලා කවුරුනික ඉල්ලනවා. ඒ වගේම තමයි දැන් ඔබට මේ කාරණේ අපි කියන්න ඕනේ නැහැ. අපි සංගමයක් විදිහට අපි නෙවෙයි කියන්න ඕනේ. මේවා කියන්න ඕනේ තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය සහ ඒ අදාළ ආයතන තමයි කියන්න ඕනේ. මොනවද? වතුරෙන් තේකොළ හදන්න බෑනේ. වතුර ගෙනිච්චාම කර්මාන්තශාලාවේ අඹරලා ඔය කියන මේ අපි ඔය කියනවනේ දැන් තේ අඹරලා අන්තිමට ඒක රසායනික ක්‍රියාවලියට ලක් කරලා ඔක්සිඩයිසේෂන් කරලා හොඳ තේකොළයක් හදාගත්තොත් තමයි උඹලට සල්ලි දෙන්නේ කියලා. හැබැයි ඒ සල්ලි ගන්න නම් වතුරෙන් ඒක හදන්න බෑනේ. අපි හැමෝම දන්නවනේ. හැබැයි ඔබ දන්නවද ලංකාවේ 60%ක් මේ කර්මාන්තශාලා බෝඩ් ලීෆ් ෆැක්ටරි වලට දළු අරන් යන්නේ කර්මාන්තශාලා ලොරි වල නෙමෙයි. ඒව අරන් යන්නේ 60%ක්ම මේ අතරමැදි තරවුකාර වෙලෙන්දා. ඉතින් මේ අය පිළිබඳ හොඳ නියාමනයක් වෙන්න ඕන. 60%ක් මේ ගෙනියන්න ලයිසන් දීලා තියෙන්නේ කවුද? තේ මණ්ඩලේ. ඒතකොට තේ මණ්ඩලේ ඒ තරම් ප්‍රමාණයක් ඒගොල්ලන්ට මොනිටර් කරන්න පුළුවන් නම්, ඒගොල්ලන්ට නිලධාරීන් හිඟයි නම්, ඒගොල්ලෝ මොකටද ලයිසන් දුන්නේ? ඒගොල්ලන් ඊළඟට බලන්න ඕන මෙච්චර ලයිසන් දුන්නා නම් අපි මේක කොහොම හරි මොනිටර් කරන්න ඕන. මේ වතුර දානවද? ඉතින් දැන් අතන චෝදනා දිනවා අපේ සමාජිකයෝ උනත් ඒ අය ගාව තොරතුරු තියෙනවා. වතුර බූලි වලින් දානවා. වතුර හෝස් අල්ලනවා. ඒ වගේ ගංගා ඇලදොල වල ඔබලා ගන්නවා. අපි ගාව ඕන තරම් ඒවට වීඩියෝ සාක්ෂි තියෙනවා. ඒවා දෙන්න පුළුවන්. ඉතින් මේවා කරන්නේ මේ තේ ගොවියෝ නෙමෙයි, තේ වැවිලිකරුවෝ නෙමෙයි. ඒ සම්බන්ධයෙන් ඒ නිසා මේ රජයේ ආයතන මේ වගකීම ගන්න ඕන. ඉතින් මේ ලයිසන් දීලා තියෙන ඒ අය ඊළඟට අපි ගත්තොත් එහෙම මේ නව තාක්ෂණය විශේෂයෙන් ගත්තොත් එහෙම දැන් බලන්නකෝ විදේශ රටවල ඉන්දියාව, චීනය, කෙන්යා වගේ රටවල් ගත්තාම අද සැටලයිට් වලින් දුර තත්ත්වයටපත් වෙලා. සැටලයිට් වලින් තමයි මේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ
ආර්ද්‍රතාවය වර්ෂාපතනය වලාකුළු ප්‍රමාණය ඒ පිළිබඳ දැනුවත් ගොවීන් දැනුවත් කරන අද ඔබට වැස්ස මේ වෙලාවට මේ වෙලාවට. හැබැයි ලංකාවේ තාම මේව අප්ඩේට් වෙලා නැහැ. ඒවට වෙනම ආයතන පවා තියෙනවා. හැබැයි එනමුත් ඒ ගොවියන් වෙනුවෙන් තාම මේ වෙනුවෙන් යම් වැඩ පිළිවෙලක් නැහැ. ඒ නිසා අපි හිතනවා මේ නව තාක්ෂණයේ තේ ගොවීන්ට අවශ්‍යයි, තේ වැවිලිකරුවන්ට අවශ්‍යයි. ඒ වගේම තමයි යාන්ත්‍රීකරණය ගත්තොත් ඒ යන්ත්‍ර සූත්‍ර මිල වැඩි, ඒවා පිළිබඳ දැනුම අඩුයි, ඒවා පුහුණුව ලබා ගන්න නිවැරදි තැනක් නැහැ. ඉතින් මේ සම්බන්ධෙනුත් දැන් ගොඩක් වෙලාවට යන්ත්‍ර සූත්‍ර වලින් සාර්ථක වෙලා ඉන්නේ තමන්ගෙම අතින් විදන් කරගත්තු මිනිස්සු. ඒ අයට සතේ රජයෙන් කියලා 7-5ක් ලැබිලා නැහැ. නමුත් හිතන්න මේ දේවල් අපිට රජයක් විදිහට මොකද රජය මේවා මේ වෙනුවෙන් බදු ගන්නවා, බදු උපයනවා. ඒ වගේම මේ වෙනුවෙන් මේ කුඩා තේ ගොවීන්ගේ දළුවස් වෙන්න වෙනුවෙන් රජය ආයතන නඩත්තුවට විශාල මුදලක් වියදම් කරනවා. ඉතින් ඒ හන්දා මේවා අපි වෙනස් කරන්න ඕනේ. යන්ත්‍ර සූත්‍ර පිළිබඳව යම් දැනුමක් අවබෝධය ලබා දෙන්න ඕනේ. දැන් මේ පොහොර ප්‍රශ්නය ගත්තත් පොහොර ප්‍රශ්නය සම්බන්ධව අපේ අනුශාසකතුමා ඉන්නවා. එතුමා කතා කරයි මේ පොහොර පිළිබඳ ඒවයි තියෙන අංශු පිළිබඳව එතුමාම අපට වඩා හොඳින්ම දන්න කෙනෙක්. ගරුණාන්ජිත් මහත්මයා අතටම දැන් අපිට කතා කරන්න වෙලා තියෙන මේ ලොකු ලෝක අර්බුදයක ඉන්න වෙලාවක මේ වෙලාවේ තේ වලට අත්‍තර ලංකාව මේ වෙලාවේ මේ විදිහට තේ අල්ලගෙන ඉන්න එක පිළිබඳව සමස්ත සියලුම වගාකරුවන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වුණාට දැන් ඇත්තටම දැන් වගාව හොඳට කරගෙන ගියොත් විතරයි අපිට ඉස්සරහට මේක කරගෙන යන්න පුළුවන්. ඒකින්ද මේ පොහොරවල ගැටලුවක් තියෙනවා ඇත්තටම. පොහොරවල මේ වෙලාවේ ගුණාත්මක තේ නිෂ්පාදනය කරන ගතන පොහොර අවශ්‍ය වෙනවා. පොහොරවල ගුණාත්මක නිෂ්පාදනයක් මේ දවස්වල වෙනවද කියලා අපිට ගැටලුවක් තියෙනවා. ඇත්තටම මේ පිළිබඳව අපි පොහොර ලේකම් කාර්යාලයටත් ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒකට අපිට පිළිතුරු ලැබුණ හැබැයි අපි බලාපොරොත්තු වෙන විදිහේ සාර්ථක පිළිතුරු නෙමෙයි ඒවා. පොහොර ලේකම් කාර්යාලය නිකන් නිදිමතක් නින්ද්‍රාශීලී පිළිවෙතක් තමයි මේකට අනුගමනය කරන්නේ. පොහොර සමාගම් වල ඇත්තටම ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ඒගොල්ලන්ගේ ආදායම විතරයි අපේ අස්වැන්න වැඩි කරගන්නවත් අපේ ආදායම වැඩි කරගන්න එකවත් ඒගොල්ලන්ට අදාළ වෙන්නේ නැහැ. මේකට වඩා ඇත්තටම මේවට සම්බන්ධ රජයේ ආයතන මේකට වඩා උනන්දු වෙන්න ඕනේ මේ පිළිබඳව. මේ වගේ ඉස්සරහට කරගෙන නම් ඇත්තට ලෝක අර්බුදයෙන් හින්දා ඒ වලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉස්සරහට දැන් ඉරානයේ යුද්ධය තාම ඉවර නැහැ. තව ඉස්සරහට යුද්ධ දිග්ගැසුනොත් අපිට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඇත්තටම ආණ්ඩුවට ඒකට පිළිබඳව තාම සැලැස්මක් නැහැ මොකොත්ම. ඕර දලු විකුණ ගන්න බැරි වෙන එක ගැන කිසිම සැලැස්මක් නැහැ. ඔහේ තියෙනවා. මොකද්ද තාම තේ බෝඩ් එකේ මම හිතන්නේ මේ යුද්ධයක් තියනවාද කියලාවත් දන්නේ නැහැ. මේ වෙලාවට අපි මතක් කරනවා සියලුම අපේ වගාකරුවන් මේ වෙලාව එකතු වෙලා හොඳ නිෂ්පාදනය කරන්න පුළුවන් හොඳ තේ දළු කර්මාන්තශාලාවට ලබා දෙන්න ගමන්ම තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න ඕනේ. මේ වෙලාවේ මම කියන්නේ වගාව ආරක්ෂා සමහර කටි ඉතින් අතාරින්න පුළුවන්. එහෙම කරන්න එපා. කොහොම හරි මේක ඇදගෙන යන්න මේ අතන අපි සංගමයක් විදිහට අපි කතා කරන්න පුළුවන් අදාළ ආයතන සමග මේක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා අපලතුලාට අපේ මේ වගාකරුවන්ට සහනයක් ලබා දෙන්න අපි උත්සාහ කරනවා. ඒත් එක්කම පොහොර භාවිතයට ඇත්තටම යොමු වෙනකොට හරි කල්පනාවෙන්. ඒකට රටේ නමගිය සමාගම් වල නම් කියන්නේ ඇත්තටම රටේ නමගිය සමාගම් වලින් තමයි වැරද්ද වෙන්නේ. ඒකින්ද මේ පිළිබඳව දැනුවත් වෙන ලෙස අපි ඉල්ලා සිටිනවා මේ තා ඉදිරියටත් මේ වැඩසටහන තුලින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි නයින්ජිත් මහත්මයා. ඒ වගේම දැන් මේ දළු නෙලන ශ්‍රමිකයන්ගේ මතුවලා තියෙනවා. බොහෝ පළාත්වල මේ වෙද්දී උග්‍ර කම්කරු ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මොකද්ද මේ රජයේ වැඩ පිළිවෙල? දැන් හිතන්නකෝ රජයේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වුණාද නැද්ද කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ මොනවද මේ අරවත් තාරුණ්‍ය වෙනුවෙන් පුරුදු පුහුණු කරලා තියෙනවද? දැන් ඇත්තටම බලන්න දැන් ඌබර් පික්මී වගේ මේ පොඩි දේවල් වලට තරුණයෝ යොමු වෙනවා. ඒගොල්ලෝ මොකද්ද කරන්නේ මේ බයිසිකලයක් පදින එක. ඉතින් අපිට පුළුවන් නම් මේ බයිසිකල් ටිකක් මේ ළමයින්ට දීලා මේ තරුණ කොල්ලෝ කෙල්ලන්ට මේගොල්ලෝ වතු වලට ස්වේච්ඡාවෙන් ශ්‍රම බලකායට බඳවගෙන ඒ අය වෙනුවෙන් යම් සහන වැඩපිළිවෙලක් අර මම කිව්වා වගේ බයික් ටිකක් දීලා ඒගොල්ලන්ට මේ පුහුණුවක් දීලා මේ තේ පරිශන ආයතන වගේ රජයේ ආයතන වලින් ප්‍රයෝජනයක් අරගෙන ඒ අය මේ වෙනුවට පුරුදු පුහුණු කරගන්න බැරි නෑ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද ඔවුන් කොන්දේසි වලට යටත්ව තමයි අපි බඳවාගෙන කරන්න ඕනේ. ඉතින් එහෙම කරලා මේ ශ්‍රමික බලකාය හදන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අලුතෙන් දැන් ගාමන්ට් වගේ ඒවට තරුණ ළමයි කෙල්ල කොල්ල යනවා. ඇයි ඒ යන්නේ? ඒගොල්ලන් මේ ඇත්තටම ඒගොල්ලන්ට මේ AC කාමරයක ෆෑන් එක වැඩ කරන එක විතරනේ වෙනස. හැබැයි තරුණ කණ්ඩායම වතු වලට ඉස්සර වැඩ කරේ නැද්ද? වැඩ කරලා තියෙනවානේ. ඉස්සර හැමෝම වත්තේ තමයි වැඩ කරේ. නමුත් දැන් වෙනකොට මේ
හැම කෙනාම මේ වතු වලට ඇවිල්ලා ඒ අය මේ විවිධ ආයතනයි විවිධ වැඩපිළිවෙල හදන්න ගිහිල්ලා වතු පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහිලා තියෙන්නේ. ඉතින් ඒ වුණාම මේ ශ්‍රමික බලකාය සම්පූර්ණයෙන්ම මගහැරලා තියෙනවා. ඉතින් ඒ හන්දා අපි කියනවා මොකද රජයට අපි කියන්නේ විදේශ ශ්‍රමිකය, විදේශ ප්‍රේෂණ, ඒ වගේම සංචාරක කර්මාන්තයේ ඇඟලුම් වලට පස්සේ දේශීයව ගත්තොත් අංක 1 අපි තමයි වැඩිම රටේ ඩොලර් නිෂ්පාදනය. ඉතින් ඒ හන්දා මේ වෙනුවෙන් යම් වැඩි පිළිලක් දෙන්න ඕනේ. ඊළඟට ගත්තාම දළු මිල. දැන් දළු මිල ගැන කතා කරොත් දළු මිල ගොඩක් අඩු වෙලා තියෙනවා. මේකට අපි දැන් මේ ආණ්ඩුව කියනවානේ 2030 වෙනකොට මිලියන කිලෝ 400ක් කිලෝ මිලියන 400කට මේගොල්ලෝ ඇචීව් කරනවා කියලා. දැන්ට තියෙන්නේ ඉන් භාගයයි. ඉතින් ඉන් භාගයක් තියෙද්දි මිලියන 400ක් වැඩි කරනවා කියන්නේ 100ට 200කින් වැඩි කරන්න ඕන. අර ලොයිත් නැහැ, ලොයි ගහෙත් නැහැ කියන දෙන්නේ අන්තිමට. මොකද හේතුව මේක වැඩි කරන්න නම් මේ නිකන් අටින් මේවා මේ අපි මේ කියලා බෑ. මේක වැඩි කරන්න බිම් මට්ටමේ ඉඳලම වැඩ පිළිලක් හැදෙන්න ඕනේ. මේ වැඩ පිළිල හදන්න මේ AC කාමර වලට ගිහිල්ලා මේ සම්මන්ත්‍රණයක් තියලා ඒගොල්ලන්ට බනිස් ගෙඩියක් දීලා කිරි පැකට්ටයක් දීලා මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක එහෙමනම් කරන්න බිම් මට්ටමේ ඉන්න අපි වගේ වගාකරුවන් හඳුනගෙන ඒ අයට මේ පිළිබඳ මොකද්ද තියෙන අදහස් අරගෙන මොනවද කරන්න ඕන, ඔයගොල්ලන්ගේ COP එක කොහොමද අපි අඩු කරන්නේ. අපි දැන් කාලයක් තිස්සේ ඉල්ලනවා පොහොර සම්බන්ධයෙන් පොදුවේ මේ දැන් දෙන සහන ආධාර ක්‍රමයේ වෙනුවට එහෙම නැත්නම් මේ සලාක පොල් සහන ආධාර නවත්තලා අපි හැමෝටම පොදුවේ පොහොර මිල අඩු කරන්න කියලා. පොහොර සුලභ කරලා තිබ්බනම් මේ ප්‍රශ්නේ රටේ පොහොර හිලියක් මතුවෙන්නේ නැහැ. අර අපේ අනුශාසකතුමා කීවා වගේ මේ පොහොර ප්‍රශ්නේ වෙනුවෙන් ආණ්ඩුවේ කිසිම වැඩ පිළිවෙලක් නැහැ. ඒ පිළිබඳ කිසි සූදානමක් නැහැ. මිඩල් ඊස්ට් වල මේ මැද පෙරදිග ගල්ෆ් යුද්ධය පටන් ගන්න කලින්ම මේ ඒ පිළිබඳ අපිට සැලකිලිමත් වෙන්න තිබුණා. ඒ වගේම තමයි දැන් අපි ගත්තොත් එහෙම මේ මාර්ග ගත්තාම මාර්ග ප්‍රතිසංස්කරණය දුර්වල මට්ටමක තියෙනවා. වතු මාර්ග ගොඩාක් වෙලාවට හරිම අබලන්. සමහර වෙලාවට පයින් යන්න බැරි තරම් අබලන් තත්ත්වයක මේපත් වෙන්නේ. ඒවා වතු මාර්ග කියලා නොසලකා හරින්න නැතුව දැන් ග්‍රාමීය මාර්ග, යටිතල පහසුකම්, ප්‍රවාහන ඔය විදිහට අමාත්‍යාංශ ගණනාවක් තිබෙනවනේ. මේවා තුලින් මේ ප්‍රතිපාදන වෙන් කරලා අපේ වතු ජනතාවගේ මාර්ග පිළිසකර කරලා මේ වෙනුවෙන් වැඩපිළිවෙලක් හදන්න කියන ආණ්ඩුවට බල කිරීම කරනවා. ඒ වගේම අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා අපේ තේ වැලිකරුවන් වෙන ඔබගෙන් අපිත් එක්ක දිගටම විශ්වාසයෙන් රැඳී සිටින්න. අපි බොහොම ඉතාම අපක්ෂපාතී. අපි කවුරුත් මෙතන මේ ආණ්ඩුව පෙරලන්න නෙවෙයි මේ රැස් වෙලා ඉන්නේ. ඒ වගේම තමයි අපි කවුරුත් ලබන ඡන්දෙට මේ ෆ්ලෑෂ් වෙලා මේ නොමිනේෂන් බාර දෙන්න නෙවෙයි මේ ඇවිල්ලා ඉන්නේ. තේ ගහ වෙනුවෙන් අපිට කැක්කුමක් තියෙනවා. ඒ වගේම තේ ගහ රැක ගන්න අපිට ආශාවක් තියෙනවා. මේ රට ලස්සන කරන්න හරිත පුරවරයක් කරලා අපි ඩොලර් රුපියල්න ලස්සන රටක් හදන්න අපිට ආශාවක් තියෙනවා. ඒ දැවෙන ආශාව නිසා තමයි මේ කවුරුත් ඇවිල්ලා ඉන්නේ. නැතු මේ අයට කවුරුත් මේ එන්ජොයි එකකින්වත් මේ අපිට මුදල් දෙන්නේ නැහැ. අපි මේවා කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපි හැමෝම ඔබෙන් ආදරෙන් ඉල්ලනවා අපේ රට මේ ලස්සන කරන්න, සංවර්ධනය කරන්න, සුරපුරයක් කරන්න, අර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් උදා කරන්න අපි තේවගාව දියුණුවට ඉදිරිපැත්තට ගේන්න ඕනේ. ඒ වගේම අපි ආණ්ඩුවට නොබියව මතක් කරනවා මේ தත්ත්වය සැලකිල්ලට නොගත්තොත් අනිවාර්යයෙන්ම අපි දින 3ක දලු නොකඩ දින 3ක වැඩ වර්ජනයකට යන්න ලෑස්ති. මොකද තේ වැවිලිකරුවන්ගේ ශක්තිය සුළුවෙන් තකනවා නම් අපි අනිවාර්යයෙන්ම දින 3 මුළු ලංකාවෙම සමස්ත දලු නෙලීම නවතා අපි අපේ ගොවියාගේ හයිය පෙන්වන්න ලෑස්ති කියලා පණිවිඩයක් දෙන්න කැමතියි. අපි ඉදිරියටත් ඒ පිළිබඳ සංවිධානය වෙනවා. බොහොම ස්තුතියි.